ස්වාමියෝ ජීවමාන ශුද්ධ අතිශුද්ධ බලවන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ශුද්ධ අතිශුද්ධ බලවත් හස්තයට මේ ආඥාවට සම්බන්ධ වෙන දරුවන් බාර කරමින් ආඥා කරනවා. පියාණනි, අන්ධකාර බල, යක්ෂ බලවේග, මේ දේවල් වල බල බිඳින පිණිස මේ ආඥාව ආශිර්වාදයක් වේවා. ස්වාමියෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ අඳුරු බාධාවන් බිඳහෙළන පිණිස උන්වහන්සේගේ මහත් වූ බලය වගුරවනු ලබාවා. ශුද්ධ අතිශුද්ධ බලවන්ත දෙවි පියාණනි, මේ අයගේ ජීවිතවල විරුද්ධව තිබෙන හැම බාධාවක්ම ඔබගේ ශුද්ධ හස්තයට මම දැන් බාර කරමින් යාඥා කරනවා. ප්‍රේමණීය දේවදරුවනි, ඔබ බාධාවට ලක්වෙච්ච කාරණා තිබෙනවා. මොනවද ඒ බාධාවට ලක්වෙච්ච කාරණා? අගොල්ලෝ වැටිලා තිබෙනවා ආශිර්වාදයට. ආශිර්වාදයට අගොල්ලෝ වැටුණා නම් ඒක අරින්න පුළුවන් බලය, ඒ මුරපදය ශුද්ධ බයිබලයේ අඩංගු වෙනවා. ඔබගේ ඇතුළාන්තයෙන් මේ බලය එළියට ගේන්නට ඕන. මොකද්ද? ඔබ ප්‍රකාශ කරන්නා වූ වචනය, ඒ වචනේ බලය ඔබ ලබන බව විශ්වාස කරන්නට අවශ්‍යයි. එහෙමනම් මොනවද කරන්නට පුළුවන් ඒ කාරණා? දෙවියන් වහන්සේට ස්තුතියි. බොහෝ අයගේ ජීවිත බාධාවට ලක් වෙලා තිබෙනවා. යාඥා කරනවා බොහෝ අය. බොහෝ කාලයක් අරගෙන යාඥා කරනවා. හැබැයි ඒ අයගේ ජීවිතේ යම් ස්ථානයක හිර වෙලා, එතනින් එහාට කොතරම් මහන්සි වුණත්, කොතරම් සැලසුම් හදාගත්තත් ගමන් කරන්නට බැරි වෙලා තිබෙනවා. ඒක තමයි ප්‍රේමවන්ත දේවදරුවනි, අගුළු වැටිලා. ඔබ බලන්න, දොර වැහුවාට පස්සේ, ඔබ දොර වහලා යතුර විසි කරලා දැම්මට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ කාරණාව තමයි බොහෝ අයගේ ජීවිතවලට වෙලා තිබෙන්නේ. හොඳ රැකියාවක් තිබෙනවා, හොඳ ආදායම් මාර්ග තිබෙනවා, හොඳ ව්‍යාපාරයක් තිබෙනවා. ප්‍රේමවන්ත දේවදරුවනි, ඔබ කල්පනා කරලා බලන්න, මේ සෑම දෙම යහපත්ව ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. හැබැයි ඔබට වෙලා තිබෙන කාරණාව මොකක්ද? ඔබ ආශිර්වාදය ඔබ වෙතට ගලාගෙන එන මාර්ගය ඔබ වහලා ඒ යතුර පැත්තකින් තියලා නැත්තම් ඒක ඔබට සොයා ගන්නට බෑ. එහෙනම් මම ඔබට කියන්නට යනවා, ඒ යතුර සොයා ගන්න මාර්ගය තමයි ඔබට මම කියන්නට යන්නේ. ආශිර්වාදය ඔබගේ ජීවිතයට උරුම වෙන පිණිස, ඔබ කරන කාරණාවන් සඵල වෙන පිණිස දෙවියන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්නට යනවා. ප්‍රේමවන්ත දේවදරුවනි, ස්වාමින් වහන්සේගේ මහත් වූ කරුණාව ඔබ පිට බලවත් වෙන්නට යනවා. එමනම් ඒකට අවශ්‍යයි ඔබ උනන්දුකමින් යාඥා කිරීම, ඔබ උනන්දුකමින් දෙවියන් වහන්සේ තුල සිටීම, ඔබ උනන්දුකමින් උන්වහන්සේ අනුගමනය කිරීම, මේ සෑම දෙම අවශ්‍යයි. හැබැයි ප්‍රේමවන්ත දේවදරුවනි, ස්වාමින් වහන්සේගේ කරුණාව, ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය ඔබ ලබලා තිබෙනවා. ඔබ ක්‍රිස්තියානි කෙනෙක් වෙන්නට පුළුවන්. එමනම් ඔබ උනන්දුවෙන් මේ ආඥාවට සම්බන්ධ වෙන්න. මේ වචනේ අහන්න උනන්දුකමින් ඔබ ක්‍රිස්තියානි නොවන කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබගේ ඇතුළාන්තයෙන් විශ්වාස කරන දේ, ඔබගේ ආර්ථිකය පිළිබඳව, ඔබගේ පවුලේ ජීවිතය පිළිබඳව, මෙන්න මේ කාරණා තමයි ඔබ ඇතුළාන්තයෙන් විශ්වාස කරලා ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ දේ මම කියන්ට යනවා, මේ සඵලත්වය මගේ ජීවිතයට එන්න යනවා කියලා ඔබ විශ්වාස කළොත් මොනවද සිද්ධ වෙන්න යන්නේ? ප්‍රේමවන්ත දේවදරුවනි, සිද්ධ වෙන්නා වූ විශේෂිතම දේ තමයි එය සඵල වෙන්නට යනවා. ශුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනය තිබෙනවා අපිට මුරපදයන් ගණනාවක් ආශිර්වාදයෙන් සඳහා.
අද එක පදයක් මම ඔබ වෙතට ගෙනෙන්නට යනවා. මුරපද අපි කියමුකෝ පාස්වර්ඩ් කියලා. නේද? ඔබ බෑග් එකක් අරගෙන ඒ බෑග් එකට මුරපදයක් දානවා. පාස්වර්ඩ් එකක් දානවා. දාලා විරලා ඒක ඔබට අමතක වෙනවා. අමතක වුණොත් ඔබ කොහොමද මේ මුරපදේ අමතක වෙලා මේ බෑග් එක නැත්නම් ඒ ඔබගේ ඒ කාරණාව නැත්නම් ඒ බෑග් කියලා කියමුකෝ. මෙන්න මේ දේ ඔබ හරියට නැත්නම් ඔබගේ ගමන් මල්ල නේද? ඒ ගමන් මල්ල හරියට ඔබ විවෘත කරගන්නේ කොහොමද? මුරපදය නැතුව. මේ දේ තමයි අපේ ගොඩාක් ක්‍රිස්තියානි දරුවන්ට සහ මේ අලුතෙන් අපි එක්ක එකතු වෙනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට එකතු වෙන බොහෝ අය ඉන්නවා. එයාට වෙලා තිබෙනවා. ඒ අහනවා මොනවද? ඇයි අපේ යාඥාවට මේ පිළිතුරු මුලින් ලැබුණා දැන් ලැබෙන්නේ නැත්තේ ඇයි? ප්‍රේමවන්ත දේවදරුවනි, ස්වාමියෝ ජේසුස් වහන්සේ උන්වහන්සේ ඔබට දීලා තිබෙන ඇදහිල්ල නැමැති දීමනාව උන්වහන්සේව අදාහගත්ත හැම කෙනාටම ඇදහිල්ල දීලා තිබෙනවා. උන්වහන්සේව අදාහගත්ත නැති කෙනා ස්වාමින් වහන්සේ වෙතට එනකොට අර ඇදහිල්ලේ දීමනාව නෙමෙයි කිසි දෙයක් වැදගත් වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ වෙතට පැමිණීම පමණයි වැදගත් වෙන්නට යන්නේ. ඔබ බලන්න. හැබැයි උන්වහන්සේව හඳුනා ගත්තට පස්සේ උන්වහන්සේ තුල ඔබ හැසිරෙන්නට ඕනේ ප්‍රේමවන්ත දේවදරුවනි. උන්වහන්සේ තුල ඔබ හැසිරෙනකොට මොනවද ඔබගේ ජීවිතේ වෙන්න යන්නා වූ කාරණා? හලෙලූයා. ඒ උන්වහන්සේගේ පදය නැත්නම් උන්වහන්සේ අපිට දීලා තිබෙන මුරපදය අපි අරගෙන ගණනාවක් තිබෙනවා බයිබලයේ මුරපද. එහෙනම් ඒ මුරපද අරගෙන අපි ඒවා යොදලා අර අගුල අරින්නට ඕන. එහෙනම් මම ඔබට කියනවා ඔබගේ ජීවිතේ ආශිර්වාදයේ අහිමි වෙච්ච එහෙනම් ඒ අගුළු වැටලා තිබෙන ආශිර්වාදය අද අපි විවෘත කරමු. ඔබගේ දරුවන්ගේ ජීවිත විනාශ වෙලා පවුලේ අයගේ ජීවිත විනාශ වෙලා ඒවා අපි නිවැරදි කරමු. බොහෝ වෙලාවට අන්ධකාර බලවේග යක්ෂ බලවේග ඒ අය සමහර අය යොමු කරනවා නිෂ්ඵල කාරණාවක්. දෙවියන් වහන්සේගේ දරුවෝ මුරපදේ පාවිච්චි කරනකොට ඒ ආලේපය පාවිච්චි වෙනවා. දේව බලය නිදහස් වෙනවා. එහෙනම් අන්ධකාර බල සියල්ල බිඳ වැටිලා යනවා. යක්ෂයා පලාදුවන්ට යනවා. අන්ධකාර බලවේග පලාදුවන්ට යනවා. ස්වාමින් වහන්සේට අනේක වාරයක් ස්තුතියි. මම තාම ඔබට මුරපදය එක මුරපදයක් අද කියන්නම් කියලා කිව්වා. තාම කිව්වේ නෑ මං ඒක. එනම් ප්‍රේමවන්ත දේවදරුවනි, අන්ධකාර ලෝක මුලාදෑනීන් ස්වර්ගික ස්ථානවල ඉන්න දුෂ්ටකම ආත්ම සේනා පරාක්‍රමධාරීන් අධිපතීන් ඔබගේ ජීවිතයට ඔබගේ සේවයට ඔබගේ පවුලේ අයගේ ජීවිතවලට ඔබව රෝගීකරණේ බාධාවන් වලට ලක්කරණේ අන්ධකාර සියල්ල පහවෙන්ට අපි අනකරන්න ඕන. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එසේ වේවා. ඒ වගේම තමයි ප්‍රේමවන්ත දේවදරුවනි, ඔබ ඉන්න ප්‍රදේශයේ මේ ආඥාව අහනකොට ඒ බලය නිදහස් වෙන්න යනවා. ඔබ ඉන්න ප්‍රදේශය හාලෙලූයා දේව බලයෙන් ආලේපයෙන් පිරෙනවා. එහෙනම් මේ ප්‍රදේශයට විරුද්ධව තිබෙන අන්ධකාර බලවේග යක්ෂ බලවේග දැන් අපි බැඳ තබා යාඥා කරනවා. ඒවා බැඳ තබනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශය බලවත් උතුම් වූ නාමයෙන්. ආමෙන්. ඉතින් ඔබගේ දොරගොළු වැහිලා තිබෙන දොරගොළු විවෘත වෙන පිණිස මම යාඥා කරලම අර මුරපදය ඔබට කියන්නට යනවා. ඇදහිල්ල මේ යාඥාවට සම්බන්ධ වෙන්න දෙවියන් වහන්සේගේ බලය උන්වහන්සේගේ අනුග්‍රහය ඔබ වෙත නිදහස් වෙනවා. ඔබට ජීවිතේට ඔබගේ පවුලේ අයට ස්වාම පුරුෂයාට භාර්යාවට දරුවන්ට දෙමව්පියන්ට මේ අයට විරුද්ධව තිබෙන මේ අසමාදානීය නැමැති කාරණා ඉවත් වෙලා සමාදානීය ආත්මය ඒ බලවන්ත දෙවියන් වහන්සේගේ ජීවනයේ ඒ බලයේ ආත්මය දැන් නිදහස් වේවා. ස්වාමින් වහන්සේ ක්‍රියා කරන සේක්වා වැහිලා තිබෙන ආශිර්වාදේ දොරටු දැන් විවෘත වේවා. ඒවා අරින්ට බැරි අගුළු දැන් කැඩී බිදී යන්නට ඕනේ. අනාශිර්වාදය මෙයගේ ජීවිතයෙන් ඉවත් වෙන්නත් ස්වාමින් වහන්සේ මේ දරුවෝ මත් රකුසගෙන් බාධාවට පත් වෙලාද දැන් ගලවන්න ස්වාමිනේ, මුදවන්න ස්වාමිනේ. ඔබගේ බලය ජීවනය
දැන් නිදහස් වේවා. මේ අය මේ ආඥා වහන අය කොයියම් ස්ථානයක කොයියම් දේශයක සිටියත් ස්වාමිනේ දැන් ඔබ වහන්සේ ආශිර්වාදය ඒ බලවන්ත ආශිර්වාදය එයාගේ ජීවිතේ නිදහස් කරනු ලබාවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශය බලවත් වූ නාමයෙන් ඒ නාමය ස්වර්ගයේද පොළොවෙන් යටද ඇත්තා වූ හැම නාමයකටම වඩා බලවත් වූ එකම නාමය. ඒ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ආශිර්වාද ලබාවා. ඔබට විරුද්ධව එන එවන හැම අනාශිර්වාදයක්ම දැන් අයින් වෙලා බාධාව ඉවත් වෙලා ඔබ ආශිර්වාදයම ලබාවා. එනම් ප්‍රේමවන්ත දේවදරුවෝ අපි අර මුර පදය කියමු. පාස්වර්ඩ් කියලා කිව්වේ. යෙසායා 55:11 පදයේ අපිට කියනවා මාගේ මුඛයෙන් නික්වෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවේත් මා කැමති දේ සිදු කොට මා නියම කළ කාරණය සඵල කරනවා ඇත. දැන් බලන්න ඔබගේ මුඛයෙන් නික්මෙන ඔබගේ වචනය. එහෙනම් ඔබගේ වචනය නික්මෙන්නේ කොහෙන්ද? ඔබගේ ඇතුළාන්තයෙන්. ඔබ විශ්වාස කරනවා මේ ආඥාව කරන කොටගෙන ඔබ කරන ආඥාව කරන කොටගෙන දැන් ඔබගේ ජීවිතයේ ආශිර්වාද ලබනවා කියලා. එහෙනම් ඒ ආශිර්වාද ලබනවා කියලා විශ්වාස කරලා ඔබගේ දිව පාවිච්චි කරලා ඔබගේ එළියට ගේන වචනේ බලය තිබෙනවා. එහෙනම් ඔබ කියන්නේ ඔබගේ ජීවිතයට විරුද්ධව තිබෙන හැම බාධාම දැන් පහ වේවා. හැම රෝගයක්ම පහ වේවා. ණයවලින් නිදහස් වෙන මාර්ග විවෘත වේවා. වැහිලා තිබෙන ආශිර්වාදයේ දොරටු දැන් විවෘත වේවා. ස්වාමීන් වහන්සේ ඔබ දැන් මේ අයගේ ජීවිත ආශිර්වාද කරන නිසා ඔබට ස්තුතිය කියනවා. එහෙනම් මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්. ඒ පදේ කියනවා මම කියන දේ ස්ථීර වෙනවා. ඒක හිස් වෙන්න යන්නේ නෑ. මා ඒ නිසාම මා කියන දේ සිදුකට මා නියම කළ කාරණය සඵල කරනවා ඇත කියලා. එහෙනම් ඔබ කියන්නා උදේ සිද්ධ වෙන බව විශ්වාස කරලා යේසුස් වහන්සේගේ නාමය ඔබ ප්‍රකාශ කරපුවාම ඔබ සියල්ලම ආශිර්වාද ලද්දෙක් වෙන්න යනවා. එහෙනම් ඔබගේ ජීවිතයට විරුද්ධව තිබෙන ඒ වැහිලා තිබෙන ආශිර්වාද දැන් විවෘත වේවා. ස්වාමින් වහන්සේ මෙයාගේ ජීවිතේ බලයව ක්‍රියා කරනු ලබාවා. ශුද්ධ දෙවියන් වහන්සේ මෙය ස්වාමිනී අසමාදානෙන් හිටියද දැන් සමාදානය නිදහස් වේවා. මෙය ණයවලින් බාධා වෙලා හිටියද ඒවා නිදහස් වෙන මාර්ග විවෘත වේවා. ස්වාමිනී මේ පවුලේ ජීවිත මෙයගේ ජීවිත යක්ෂයා විසින් ගිලිගෙන තිබුණද දැන් ඒ යක්ෂයාගේ සියලු මලපත් දැන් ඉවත් වී සමාදාන වේවා. නිවසද භූමියද මෙයගේ රැකී ආරක්ෂා ආදායම් මාර්ගද සියල්ල සඵල වේවා. ස්වාමී දෙවි පියාණනි ඔබ වහන්සේම මෙයගේ ජීවිතේ ආලෝකයව බලයව ක්‍රියා කරනු ලබාවා. යක්ෂයා සහ යක්ෂ ක්‍රියා කරන හැම බාධාම හැම ඒ බාධා ගේන මනුෂ්‍යයාද අපි බැඳ තබා යාඥා කරනවා. යක්ෂ ක්‍රියා විනාශ වෙන පිණිස දේව බලය දේව ආශිර්වාදය දැන් නිදහස් වේවා. ස්වාමී වූ ජීවමාන අධේශද දෙවිදුනේ මේ ආඥාව කරන කොටගෙන මෙයාගේ ජීවිතේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ බලය දෙවියන් වහන්සේගේ බලය ශුද්ධාත්ම බලය ඒ ගින්න නිදහස් වේවා. සියලු බාධා වලින් ජය ගන්නා වූ මාර්ගය දැන් විවෘත වෙනවා. ආශිර්වාදම වේවා. ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශය බලවත් නාමයෙන් ඔබ ජයග්‍රාහීකයි. ඔබගේ ජීවිතයට විරුද්ධව තිබෙන හැම අගුලක්ම දැන් ඉවත් වුණා. ස්වාමියෝ යේසුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ නාමය ස්වර්ගයේද පොළොවෙන් යටද සෑම තැන්වීම ඇති හැම නාමයකටම වඩා බලවත් නාමයයි. ඔබට සුබ දවසක්. යේසු පීඨයි.